වෛද්‍යවරුන් සුව කළ නොහැකියයි කියා අත්හැර දැමූ රෝගියෙක් කිසිදු බෙහෙතකින් තොරව Tamanගේ දෙපයින් නැගිටලා ආවොත් ඔබට කුමක් සිතෙයිද? අද අපි කතා කරන්න යන්නේ අතිගෞරවනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් Tamanගේම ඥාතියෙකුගේ ජීවිතයේදී අද්දුටු ඇඟකිලි පොලාන සත්‍ය කතාවක් ගැනයි. බටහිර වෙදකම සහ සිංහල වෙදකම පවා පරාජය කළ කර්මජ රෝගයක් ඉපරණි නාඩි වාක්‍යයකින් හෙළි කළ ප්‍රතිකර්මයකින් සහ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ මඟ පෙන්වීමකින් සුවපත් වූ ඒ ඇදහිය නොහැකි සිදුවීම ගැනයි. ඉතින් වීඩියෝව පටන් ගන්න කලින් මතක් කරනවා තාමත් සංලක්ෂා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ කතාවේ ආරම්භය ආනන්ද මෛත්‍රී හිමියන්ගේ එක්තරා දුප්පත් ඥාතියෙක්. වෘතියෙන් ටේල කෙනෙක්. දිනක් කිසිවෙකුත් නොසිතූ මොහොතක මොහුගේ ශරීරය තුනටියෙන් පහළ සම්පූර්ණයෙන්ම පණ නැති වී යනවා. ඔහු ඔත්පල වෙනවා. පවුලේ අය දන්න කියන හැමදේම කරනවා. සිංහල වෙදකම් කළා, ඉංග්‍රීසි බෙහෙත් කළා. ඒත් කිසිම සුවයක් ලැබෙන්නේ නැහැ. අවසානයේ වෛද්‍යවරුන් මේක සුව කළ නොහැකි රෝගයක් කියලා අත්හරිනවා. මේ පවුලේ අය Tamanගේ අවසාන බලාපොරොත්තුව විදියට ඉන්දියාවට යන්න සූදානම් වෙමින් හිටපු ආනන්ද මෛත්‍රී හිමියන් හමු වෙන්න එනවා. ඔවුන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉන්දියාවේ ගියාම අර ශාස්ත්‍රාහන තැනකින්වත් මේ මිනිස්සයා ගැන අහලා මොකක් හරි ප්‍රතිකර්මයක් තියෙනවද කියලා දැනගෙන එන්න කියලා. ආනන්ද මෛත්‍රී හිමියන් ඉන්දියාවේදී ඒ රෝගියා කෙරෙහි අනුකම්පාවෙන් නාඩි වාක්‍ය මධ්‍යස්ථානයට ගිහින් ප්‍රශ්න කාණ්ඩම් කියන කොටසින් මේ ගැන විමසනවා. ලැබුණු පිළිතුර හිතාගන්නවත් බැරි එකක්. නාඩි වාක්‍යයෙන් කියවෙනවා. දැනට යහන්ගතව සිටින රෝගියාට වැළඳී ඇත්තේ කර්මජ රෝගයක්. ඒ කිසිදු වෛද්‍ය ප්‍රතිකර්මයකින් සුව කළ නොහැකි කියලා. ඉතින් මොකක්ද මේ කර්මය? නාඩි වාක්‍ය ඒකත් හෙළි කරනවා. මීට පෙර භවයකදී මේ පුද්ගලයා මහා ධනවත් අශ්ව වෙළෙන්දෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ දැඩි ලෝභකම නිසා Taman යටතේ වැඩ කළ සේවකයින්ට වගේම අශ්වයින්ට හරියට කෑම බීම නොදී ඔවුන්ව කුසගින්නේ තබා කෘෂ කරවා දුක් දී තිබෙනවා. Tamanගේ බලය පාවිච්චි කරලා අන් අයව සහ සත්වයින්ව නැගිට ගන්න බැරි තරමට දුර්වල කිරීමේ ඒ පාප කර්මය තමයි මේ භවයේදී Tamanගින්ම කොණ්ඩයෙන් පහළ පණ නැතිව ඔත්පල වීමට හේතු වෙලා තියෙන්නේ. ඒත් නාඩි වාක්‍ය එතනින් නතර වෙන්නේ නැහැ. ඒක ප්‍රතිකර්මයක් හරියටම කියනවා. ඒක බෙහෙතක් නෙවෙයි. ඒක පූජාවක්. නාඩි වාක්‍යය සඳහන් වෙන්නේ දින 7ක් පුරා Tamanගේ ආගමනෝ ඇති පූජනීය වස්තුව වටා සෙසු අයගේ උපකාරයෙන් 7 වතාවක් පැදකුණු කර පූජාවක් කරන්න. 7 වන දිනේ අලසානේ ඔහු සුවපත් වෙනවා. මේ පණිවිඩය අරගෙන ආවම පවුලේ අය ආයමත් ආනන්ද මෛත්‍රී හිමියන්ගෙන් අහනවා. හාමුදුරනේ, අපි කොහොමද මේ පූජාව කරන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි ආනන්ද මෛත්‍රී හිමියන්ගේ උපදෙස් ලැබෙන්නේ. උන්වහන්සේ උපදෙස් දෙනවා උදේ හවස පන්සලේ බෝධීන් වහන්සේ ළඟට ගිහින් රෝගියාවත් උස්සගෙන ඒ බෝධීන් වහන්සේ 7 වතාවක් පැදකුණු කරලා මහත් ශ්‍රද්ධාවෙන් බෝධි පූජාවක් කරන්න කියලා. පවුලේ අයත් ගමේ තරුණයනුත් එකතු වෙලා මේ ඔත්පල වුණු රෝගියාව පුටුවක් මත උස්සගෙන ගිහින් දිනපතාම මහත් ශ්‍රද්ධාවෙන් මේ බෝධි පූජාව කරනවා. දවසක් ගෙවුණා. දවස් 2ක් ගෙවුණා. දවස් 6ක් ගෙවිලා ගියා. කිසිම වෙනසක් නැහැ. දැන් 7 වන දවස අන්තිම බෝධි පූජාව කරන දවස. හැමෝම එකතු වෙලා අන්තිම වතාවටත් රෝගියාව උස්සගෙන ගිහින් බෝධි පූජාව කරලා පින් අනුමෝදන් කළා. ඊට පස්සේ වෙච්ච දේ ආනන්ද මෛත්‍රී හිමියන් Tamanගේම වචනෙන් සටහන් කරලා තියෙන්නේ මෙහෙමයි. මහත්යා පිළිගන්න එකක් නැහැ. 7 වන දවසේ අන්තිම බෝධි පූජාව කරලා මේ රෝගියා Tamanගේ දෙපයින් පන්සලට ආවා. මට වැඳ වැටුණා. උන්වහන්සේ ඒ රෝගියාට සෙත් පිරිත් කියලා පිරිත් නූලකුත් බැඳලා තියෙනවා. වෛද්‍ය විද්‍යාව අත්හැර දැමූ මිනිසුන්ට නාඩි වාක්‍යයකින් ලැබුණු ප්‍රතිකර්මයක් සහ ශ්‍රද්ධාවෙන් කරපු බෝධි පූජාවක් නිසා නැවතත් Tamanගේ දෙපයින් නැගිට සිටියා. මේ සිද්ධිය ආනන්ද මෛත්‍රී හිමියන් විසින්ම තහවුරු කරලද සත්‍ය අත්දැකීමක්. මේ වීඩියෝ එක වටිනවා කියන හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සංලක්ෂයා සමග දිගටම එකතු වෙලා ඉන්න. ඔබ සැමට සුබ දවසක්.